අපේ තාත්තට රහස් සිතීමක් හම්බ වුණා. ඒකේ තිබුණේ නිදන් දූපතක් ගැන විස්තර. මේ සිතීම තාත්තගෙන් ලබා ගන්න අපි ගමන් කළ නැවේ නියමුවක් දඟ දැම්මා. තාත්තට බොහෝම හිරහැර කරන්න ආවා. ඔය අතරේ තමයි නැව කුණාටුවකට ආවුනේ. නැව සුමුණා. තාත්තට මොනවා වුණාද දන්නේ නැහැ. මමයි වයිටයි කොහොම හරි පාවෙලා ආවා ලිලිපුත් දූපතට. ලිලිපුත්තු කුරුමිට්ටු. ඒ අය හිතුවේ මං සතුරෙක් කියලා. ඒ වුණත් කුරුමිටි රජුව උකුස්සකින් බේරගත්තු නිසා ඒ අය මාත් එක්ක යාළු වුණා. දැන් ඉතින් මට තියෙන එකම ප්‍රශ්නේ මගේ තාත්තව හොයාගන්න එක. ඕක ඉක්මනට ලැහැත්ති කරලා ගන්නකෝ. අරි පඩම. හොඳයි. එකෙන් බින්දුවක් ගත්තොත් ආයි සදාකාලික නින්දට තමයි ඉන්නේ. ආයි නැගිටීමක් එන්නේ ඕ. ඔය ඇත්තමද? නැගිටීමක් නෑ හැබැයි ඒකට ප්‍රතිවේධ දුන්නත් පුළුවන්. ඔය බේත මට ඕන. මම ගලිවර්ග නිධානයෙන් භාගයක් දෙනවා මේ බේතෙන් එක කුප්පියකට. ඔව් මං කැමති ඒකට මන් දෙන්නම්. එකක් තියෙනවා. කොහොමද ඕක වැඩ කරයිද කියලා දන්නේ. වැඩ කරන බවට ඔප්පු කරන්න ඕන. මෙන් ටිකක් ගත්තොත් ඔප්පු වෙයි. නෑ මම කියන එක විශ්වාස කරනවා. මේක ගලිවර්ම ටෙස්ට් කරලා බලાવી. අපි බාරගත්තේ බොහොම බාහිර දූරේ කාර්යයක්. මේක අපිට කරන්න පුළුවන්ද? සුළු දෙයක් කිසි දෙයකට බය වෙන්න එපා. හරියන්නේ. කොහෙන් ඉවර වෙයිද බන්දා? මේ සාකච්ඡාව හරියට ලොකු භයානක දෙයක් කරනවා වගේනේ. ගලිවර්ගේ කොණ්ඩේ කපනවට වඩා. කට්ටිය සේරම දැන් ලෑස්තිද? ලෑන්සු කාකුල නිකන් කාකුල වම් දක්. මට මතක් වෙන්නේ අපේ ගම. ගොයන් කපන කාලෙට හරියට මේ වගේ. බලාගෙන ඔය ඇනේ. හරි. හරි වැඩේ අවසానයි. ලස්සනට කපලා. ස්තුතියි. ඕන වෙලාවක අපි ලෑස්ති. හොඳයි. මම දැන් මගේ ටෙන්ට් එකට යන්න ඕනේ. නැවතත් බොහොම ස්තුතියි. පස්සේ හමු එමු. ගිහින් එන්න ගලිවර්. ගලිවර් හරි ලස්සනයි. ස්තුතියි කුමරිය. මං ගිහින් එන්නම්. මේ බලන්න. මුළු ලිලිපුත් නගරයෙන්ම මට විතරයි ගලිවර්ගේ කෙස් කැරැල්ලක් ලැබුණේ. ගෑනු. ඇහෙනවද? ඊ අර හුරු දෙන්නේ කටහඬනේ. ඔව් ඔව්. අර පාළු ගේ ඇතුලේ වගේ එහෙන් කතාඬ ඇහෙන්නේ. අර යට කාමරේ ඉන්නේ. මොකක් හරි හොරකමක්. මේ දෙන්න එක වුණොත් අහන්න දෙයක් නැහැ කාට හරි ගිනි ගෙඩියක්. අපි ගිහින් සෝදිසි කරලා බලමු. අපි දෙන්නට ගත්ත පැන්න කියලා නම දැම්මේ නිකන් ඇයි. අපි දෙන්න මේ පාරත් පෝසත්. තේරුණාද? ඔව්. මේ පාර අපිට වරදින්නේ නෑ. අපි කොහොමයි පොසත් වෙනවා. ඒක සිකුරුයි. පරඩ පිට පෑදුනා අපිට කැප්ටන් ලී චම්බෙච්ච එක. අපි දෙන්නට කොටසක් දෙනවයි කිව්වා මේ මැප් එකේ තියෙන නිදානේ. අපිට කරන්න තියෙන්නේ බොහොම සුළු වැඩක්. ගලිවර්ගේ මැප් එක ගැන කියවන්නේ. මෙන්න මෙයා උගලක් අදින්න හදනවා අය. වැඩේ ගැස්සුණා. කවුද අර ජනෙලෙන් බලාගෙන ඉන්නෝ? ඒ ගලිවර්ගේ යාළුවෝ. උන් අහගෙන ඉන්න ඇති. අපි ඉක්මනට පස්ස දොරින් පැනගමු. අන්නුම් පැනලා යනවා. උන්ට යන්න දෙන්න හොඳ නෑ. යන් උන් පස්සෙන්. අන්නුම් යනවා. බොරු වැඩක් දුවන එක උන් අල්ලන්න බෑ. උන් කම්බහුරු. අර වතුර පයි පස්සරින් ගමිත්මන් කරලා. අන්න උන් වතුර පයිප් එකට රිංගුවා. එළියට එනවද නැද්ද ඔතනින්? අපිව අල්ලන්න ඕන නම් එනවා ඇතුළට. අරක උඩට ඔයා නගින්න. මම උඩට ගියාම වෙලාවට සිග්නල් එක දෙන්න ඕනේ. මොනවද මේ කරන්න හදන්නේ? කොහොමද හොරුන් එළියට ගන්නේ? බොරු වැඩක් නෑ. ඕක හරියන්නේ නෑ. අන්තිම පාර කියන්නේ
එනවද නැද්ද එළියට? එන්නේ නෑ. 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 හරි එහෙනම් ලෑස්ති වෙන්න. පොඩ්ඩක් පස්සරලා ඉන්න. තව මිනිත්තුවෙන් එළියටයි. කරකවන්න. ඔන්න කරකවනවා. අන්න ආවා. නමට යන්නේ බලන්න. හරි දැන් ඔක වහන්න. වැඩේ හරි. දැන් උඹලට බේරෙන්න ඕන නම් ඇත්ත කියන්න ඕන. තේරුණාද? මේ ඇත්තයි කියන්නේ අර මන්තරකාරී නින්ද යන බේත් හදලා දුන්නා. අපි ලීස්ට් පොරොන්දු වුණා ගලිවර්ගේ බොන වතුර දාන්න. ඇත්තමයි බොරු නෙවෙයි. ගලිවර්ට හොදට නින්ද ගියාම ලීච් මැප් එක අරගෙන නිදාන ගන්නවා කියලා කිව්වා. කොයි වෙලාවේද නිදි බෙහෙත් වතුරට දැම්මේ? අපි අල්ලගන්න පොඩ්ඩකට ඉස්සලා බොස්. අනේ අපි ඉක්මනට ගිහින් ගලිවර්ට මේ ගැන කියමු. අද නම් හරි රස්නේ දවසක්. අර සීතල වතුර ටිකක් බිව්වොත් බොහොම හොඳයි. එපා එපා ගලිවර්. ඔය වතුර බොන්න එපා. මොකද මේ? එපා එපා. මොකද කුමරිය මේ කලේ? ඔය වතුර වහ. ඔය බොන්න එපා ගලිවර්. කුමරියටත් බේත් වතුර පෙවිලා. අනේ මගේ ඔළුව. අයියෝ. කුමරිය. අනේ පව්. කුමරිය මාව බේරගන්න ගිහින්නේ එයාටත් මේ නිදි බේත් පෙවුනේ. කවදා හැරෙයිද දන්නේ ඕවා බටවත් කියන්න බෑ. ඔය ලීචුයි අර මන්තරකාරී තමයි මේ ඔක්කොම කළේ. පොඩ්ඩක් ඉන්න. අර මන්තරකාරී ගාවම ඇති මේකට ඕන කරන ප්‍රතිබෙහෙත. හරි ඒක හරි අපි ගේමු. කුමරිය අපිට හොඳ කරගන්න පුළුවන් වෙයි. ඒක නෙව මම කිව්වේ. එකයි කරන්න තියෙන්නේ. අපි ගිහින් බේත ගේමු. එක ප්‍රශ්නයයි තියෙන්නේ. කොහොමද මන්ත්‍රකාරීගේ බලකොටුවට රින් ගන්නේ? අපිට පුළුවන්. අපි යන්. මම හිතන්නේ මෙලහකට ගලිවර්ට හොඳ නින්දක් ගිහින් ඇති. කොහොටත් ගිහින් බැලුවොත් නරකද? බෑ. මම යන්නේ ගලිවර් නිදි බෙහෙත් ගත්තා කියලා හොඳටම නිච්චියටම දැනගත්තට පස්සේ. මගේ කප්පුටයි ඉස්තරේ ගෙනේ. කප්පුටෝ පාලයන් ගලිවර් ඉන්න කුකුරාදවට ගිහිල්ලා ගලිවර්ට නින්ද ගිහින්ද කියලා බලලා වරෙන්. පාලයන් ඉතින්. ඉක්මනට ගිහින් ඉස්තර බලන් වරෙන්. අර තියෙන්නේ මන්ත්‍රකාරීගේ බලකොටුව. බලන්නත් භයානකයි. අපිව බෑ ඕවයින් බය කරන්න. ඇතුළට යන එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. බැරි නෑ. අපිට වාසියක් තියෙනවා. ඒ මොකද්ද? උන් හිතන්නේ මං නිදි බේත් තරම් කියලා. ඊ මොකෙද්දී? කපුටෙක්නේ. අපි බලකොටුවට යමු. හැබැයි සද්ද එපා. අපි යමු. මොකද මේක මෙච්චර ඉක්මනට ආපහු ආවේ? මම දන්නේ. මොකද උනේ මගේ කිරිල්? කියපා. අර කවුද ගන් ඉවුරේ? ඒ ගලිවරුයි බල්ලයි. දුන්න නිදි බෙහෙත වැඩ කරලා නැහැ වගේ. මගේ වෙහෙතක් වරදින්නේ. ඔහෙද කට්ටිය වරද්දගෙන වගේ. අරුන් දෙන්න වැඩේ වරද්දලා වගේයි. දැන් බෙහෙත් බෑ. එහෙනම් ඔහෙ ආපු දෙන් ආවම බලාගමු. කවුරුවත් නෑ වගේ. සද්ද කරන්න එපා. ඇතුළට යමු. මේක හොල්මන්ගයක් නේ. මෙතනින් පිට වුණොත් හොඳයි. ඇත්තමයි. හොල්මන් මන්තර මම දන්නවා. දැන් මතක නෑ. ඔයගොල්ලෝ ඉන්න මම බලන්නම්. වැඩි ඈතට යන්න හොඳ නෑ. ඔව් ගලිවර්. ගලිවර් දොර වැහෙනව බලාගෙන. ඒක වැහිලා මාව කොටු වුණා. වයිටෝ අපි අර දොර ගාවට යන්. ගලිවර්ට මොකද වුනේ? දෙපැත්තෙන්ම කොටු වෙලා දැන්. ගලිවර් මොකද වුනේ? අන්න අර දොර උඩ යනවා. ගලිවර් ඇතුලේ නෑනේ. ඔව් කොහාටද ගියේ? හරියන්නේ අපි සුන්. ආයිබෝන් ආවද? ගලිවර් කොහමද? ඔව්
ආපු එක බොහොම හොඳයි. මොකද්ද මේ පාර කරන්න හදන්නේ? මේ පාර මැප් එක මට දෙන්න. එතකොට ඔහෙට නිදහසේ යන්න පුළුවන්. බොරු එපා. ඔය පොරොන්දු මම ඕන තරම් අහලා තියෙනවා. ඒවා කවදාවත් ඉෂ්ට කරලා නැහැ. එහෙමද? එන්න කලබල වෙලා වැඩක් වෙන්නේ නෑනේ. උඩ තියෙන වැලි පල්ලෙහාට වහින්න ඉස්සර වෙලා මැප් එක මට දෙන්න. නැත්තම් මං දන්නවා ඒක ගන්න හැටි. තේරුණාද? දොර වැද්ද පිටිපස්සෙත් නෑ. වැඩක් වෙන්නේ නෑ. හැම තැනම බැලුවා කොතනකවත් නෑනේ. මෙන්න මේකෙන් ගලිවර හොයාගන්න පුළුවන් වෙයි. මොකද්ද ඔය? මේකෙන් පුළුවන් ඉන්න තැන හොයන්න. ඕවා කෙරෙන වැඩද? බලමුකෝ. පොළොව යට වතුර හොයන්න මේ වගේ ඒවා පාවිච්චි කරනවා. කවදාවත් හරියන්නේ නෑ මං කියන්නම්. හරියන්න නොයන එක කරලා බලමුකෝ. අපි මෙතනින් පටන් ගමු. හැරෙන පැත්තේ ගලිවර. හරන පැත්තේ ගලිව? ඔව්. මම හිතන හැටියට ගලිවර් පොළොව යට කොටු වෙලා දැන් ඇත්තේ. මන්තරකාරී පොළොව යට උමකක හංගලා ඇති. මම දැන් පටන් ගන්න යන්නේ. පොඩ්ඩක් අයින් වෙලා ඉන්න ඕගොල්ලෝ. ඔන්න පොඩ්ඩක් අයින් වෙන්න. මොනවා? පුදුම වැඩක්. මම විශ්වාස කරන්නේ දැන් මගේ පැත්තෙන් එන්න. අපි වයිට පිටේ යන්න. ඉක්මන් කරන්න ඕනේ. වෙලාව යනවා. මේක ගැලවුන් නැත්තම් ඔන්න වැඩේ හරි. අර මේසෙට හේතු කරලා තියෙන කොක්ක මේකෙන් ඇදලා ගන්න බලමු. හරි. වැටුණා. ඔය ඇදිලා ඉන්න. අර කාමරේ ඇති ප්‍රතිබේද. දැන් වෙලාව හරි නේද? කලබල එපා කැප්ටන්. වෙලාවට වැඩ. මට මැප් එක ඕන. ඒක මටත් ඕනේ. අපි දෙන්නටම ඔය මැප් එක ඕනේ නේද? ඔව් ඒක ඇත්ත. මම කිව්වේ ඉවසන්න. තව ටික වෙලාවකින් ඔය වස්තුව අපේ ඉන්නේ නේද? වයිටෝ හෙමින් ඵලයන් මේ කිට්ටුවමයි ඇත්තේ. අන්න අර ඉන්නේ ගලිවර දොර ගාව. සද්ද කරන්න එපා. කොහොමද මම හොයාගත්තේ? මෙන්න මේ කෝටුවෙන්. ඒක හරිම පුදුමයක්. අපි දැන් කොහොම හරි මේ කාමරයට ඇතුල් වෙන්න ඕනේ. මම අගුල් ගැන හොඳට දන්නවා. මාව උස්සන්න. හරි එන්න. අත උඩට නගින්න. අගුල් වලට මිනිහා දක්ෂයා. අගුල තව ටිකක් තද වෙයි. හරියන්නේ. ලේසි අගුලක්. රිංගලා බලමුකෝ. ඇතුළ කරුවලයි. මේක උඩට දාලා බලමු. මේකත් එහාට. දැන් මේක කොහාටද? පල්ලෙහාට දාලා බලමු. මම කිව්වද නැද්ද? ඕවා වෙන බව. දැන් කොතනද වැරදුනේ? ඇරෙන්න ඕනේ. ඉක්මන් කරන්න ඕනේ. වෙලාව යනවා. වෙලාව නම් දැන් හරි. දැන් අපි ගිහින් ගයිවර්ගේ මැප් එක ඉල්ල ගනිමු. දුන්නේ නැත්තම් මොකද කරන්නේ? එතකොට මන්තර බලෙන් ගන්නවා. හරි. වැඩේ හරි. අපූර්වයි. පොඩි වුණාට හරිම දක්ෂයෙක්නේ. මේ කාමරේ ඇති ප්‍රතිබේද. අපි යන්න. අතන රාක්කවල බලමු. මේ අල්මාරිය නම් තියෙන්න ඕනේ. මේ තියෙන නිදි බෙහෙතට ප්‍රතිබේද. දැන් කුමරියව සුව කරන්න පුළුවන්. අපි දැන් ඉක්මන් කරලා මෙතනින් පිට වෙන්න බලමු. අර කම්බි කඩලා පැනලා ගිහින්. දැන් මොකද කරන්නේ? මට පේන්නේ ගලිවරව මමම එල්ල කරගන්න ඕන. අපි යන්. මම දන්නවා ඉන්න තැන. දැන් අපිට ප්‍රතිබේත. ගලිවර්. ඔබ පැනලා යන්නද හදන්නේ? මේ බේත පරිස්සම් කරගන්නවලා. දැන් තේරෙනවා. ප්‍රතිවේත ගන්නද ආවේ. මැප් එක ඕන. මම දෙන්නේ නැහැ කිව්වොත් දෙන්නෙම නැහැ. තේරුණාද? මෙන්න. කකුට ඉක්මනට අර ප්‍රතිවේත ගෙනෙන්. තියෙන කරදර මදිවට කාක්කු අනි. මෙන්න උස්සයනා. ගලිවල් දැන් මාත් එක්කයි සටන්. ගලිවර් අන්න ගෙනියනවා බේතා. මං ගෙන්නම්.
එහෙමද හිතන් ඉන්නේ? මැප් එක දීලා යනවා. අපේ උන් පස්සේ යන්. ගලිවර්ගේ බල පස්සේ ලෝනු. නින් එලවත. ඔන්න කපුටා. අතෑරපන් අතාරින්නකෝ. හරි. අතාරියොත් එහෙම අපි ඉවරයි. බය වෙන්න එපා. මම බේර ගන්නම්. වැඩිනෝ. ඔන්නයි පල්ලෙහාට. මේවා හරියන්නේ නෑ. බලාගෙන ඉක්මනට කරකවනවා. කරකවනවා පේන්නේ නැද්ද? බයිටෝ ඉක්මනට කපුට පස්සේ. ඌ කිට් වෙනවා ඉක්මනට. මේවා කකුල් මැෂින් නෙවෙයි හොඳද? කොහාටද මේ අපි ආවේ? හරි ගියා. මේ දිව්‍ය ලෝකේ වලාකුළු මේ දිව්‍ය ලෝකෙ නෙමෙයි වැටුනේ පිටිගෝණියට. ඔන්න කපුටා එනවා. මනින් බලන්න. කොහමද මගේ මොලේ? මෝඩ මොල. අන්න වයිටා. මෙතෙන්ට වෙලා සෙල්ලම් කර කර ඉන්නද හදන්නේ? අපි ඉක්මනට යම් ප්‍රතිබේත හොයාගන්න. අර බලයි තාවනේ පස්සෙන්. අර ඉන්නේ මන්තරකාරී. ගිහින් අල්ලගමු වයිටෝ. අන්න පැනගත්තා. ඒකට කරන්නේ මේකයි. මොනවා? සෙල්ලම් කළා ඇති. ඔය ප්‍රතිබේත දෙන්න මෙහාට. පුළුවන් නම් ගන්න ඉන්න. එහෙමද? ඔන්න ඒකට මන්තරේ. ඒක කෙල්ල. ඕවා මන්තරද සූත්‍රද? මොනවා වුණත් වැඩේ කරුණත් එච්චරයි. කෙල්ල. දැන් මොකද කියන්නේ? ඉස්සනම් ඔළුවවනයි. ඉසිනම් කල්ලේ දුවයි කරකි කරකෙනෝ. සුබ ගමන්. ඔරු පදිනවද? ඕ යාළුව. මේ මගේ මිත්‍රයනේ. මගේ වයිටෝ, මගේ දුකා. මක් වෙලාද මේ? කෝත් ගලිවර්. මම මෙහෙ. දැක්කද ලීච්ච වෙලා තියෙන දේ? මන්ත්‍රකාරගේ බේත් වගේක් මිනිහට වැරදිලා කැවිලා. ඒ වෙලේ ඉඳලා හැමෝටම ආදරේ. බලු දුකා. කිචි. මිනිහා ඉස්සෙල්ලා හිටි විදිය හොඳයි. ඕකගේ බොරු ඔය. ටික වෙලාවයි බේතේ සැර අඩු වුණු ගමන් ආපහු පරණ පුරුදු විදිහට මේයි. අපි දැන් ලිලිපුත් නගරයට යන් කුමාරියට බේත් ටික පොවන්න. තේන්නේ ආගේ. අවදි වුණා බේත වැඩ කළා. ගලිව ඔයාට සනීපද? ඔව් මට දැන් සනීපයි. කුමාරියටනේ සීසන් නැති උනේ. දැන් හොඳටම හොඳයි. අතරෙන් එකක්. දැන් නින්ද කොහෙන් ගියද දන්නේ අනේ. චිකේය ගෑනුව හොන්නයි.